ඕගොල්ලෝ දැන් එනකොට රස කුරක්කන් එකක් බීලා ආව නේද? ඈ රසය කොහොමද දැනුණාද? ඊටාම ගුණාත්මක අපේ විජය නිෂ්පාදන කුරක්කන්. ඕගොල්ලෝ හැමෝටම බොන්න හැදුවේ ඒකයි. නමුත් ඕගොල්ලෝ දන්නේ නැන්නේ හදන්නේ කොහොමද කියලා. මම දැන් කියලා දෙනවා ඔක්කොන්ටම කොහොමද කුරක්කන් ඩ්‍රින්ක් එක හදන්නේ. මේක උණුවට බොන්නත් පුළුවන් අපිට කූල් කරලා බොන්නත් පුළුවන්. දැන් කූල් කරලා බොන්න උතනදී දුන්නා නම් සීතලයිනේ සමහරුන්ට අගුණයි ඒ ප්‍රශ්න තියෙනවානේ. නමුත් ඉතින් මම හිතුවා ඕගලන්ට දැන් කූල් කරලා විශේෂ අමුත්තෙක් ගෙදරට ආවම හදලා දෙන්න කුරක්කන් ඩ්‍රින්ක් එකක් හදන්න. හරි ලේසි හදන්න. මට හැම එකක්ම ලේසිනේ මොකද විජය නිෂ්පාදනය මම පාවිච්චි කරන්නේ. ඒක නිසා දැන් බලමු අපි හදන්නේ කොහොමද කියලා. වැඩි වෙලාවක් යන්නේ මේ වගේ කුරක්කන් හැඳි දෙකමාරක් විතර එකතු කරනවා. මේකට අපි හැබැයි රස පමණට ලුණු එකතු කරන්න ඕනේ. ඒ වගේම වතුර කෝප්ප එකමාරක් විතර දාන්න. මේක දැන් දිය කරනවා. දිය කරලා අපි ලිපෝඩින් තියමුකෝ. මේ කුරක්කන් තියෙනවනේ. හරිම ගුණාත්මකයි. හරිම රසයි. මම දන්නේ මම නම් හරිම ආස කෑමක්. කුරක්කන් තලප, කුරක්කන් ඩ්‍රින්ක් එකට, කුරක්කන් කැඳයකට හැම දෙයකටම මම කුරක්කන් පාවිච්චි කරනවා. එකක් තමයි අපිට ඊටාම ගුණදායක පිරිසිදුව රසට ලස්සනට හදන විජය කුරක්කන්. ඉතින් දැන් බලන්න මේ අපි මේ බීම එක හදන්න කොච්චර වෙලාවක් යනවද කියලා. වැඩිම වුණොත් මිනිත්තු 7ක් යයි. ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න ඊටාම රසවත්. දැන් පොඩ්ඩක් නටව ගමු. නටව ගත්තම ලස්සනයි. හැබැයි අපි කැඳ හදනකොට කුරක්කන් වලට එකතු කරනවා ඉඟුරු සුදු ලුණු. බීම එක හදනකොට ඒ දෙකම දාන්නේ නැහැ. ඒ මොකද රසය වෙනස්. අපි අයිස් එකතු කරනවානේ ඒක නිසා. මතක තියාගන්න ඒක දාන්න. දැන් අපි මේකට එකතු කරනවා සීනි. අවශ්‍ය ප්‍රමාණයක් තමන්ගේ රස අනුව අවශ්‍ය ප්‍රමාණයක් එකතු කරලා. දැන් මං හැඳි 3යිනේ මේකට දැම්මේ 2මාරයිනේ. ඒ ප්‍රමාණයට සීනි එකතු කරාම ඇති. මං අනිත් එක තමයි මේ තරම් ගුණාත්මක භාවයෙන් ඉහළ කුරක්කන් වගේ දෙයක් තියෙද්දි ඇයි අපි තේ වලටම හුරු වෙලා තියෙන්නේ? හවසට ගෙදරට කවුරු හරි ආවම මේ වගේ ඩ්‍රින්ක් එකක් හදලා දෙන්න අයිස් කැට දෙකක් දාලා. හරිම රසයක් විඳිනවා. මට දෙනවා නම් ඕන කෙනෙක් මං හරි කැමතියි. මොකද මං කුරක්කන් වලට ආසයිනේ ඒක නිසා. දැන් කුරක්කන් මේ බීම එක හදනකොට මතක තියාගන්න ඕනේ එකම දෙයක් තමයි කැටි ගහන්නේ නැති වෙන්න ගන්න. ඉතින් ඒක නිසා හොඳට කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. පිටි ටික තැම්බෙනකොට කිරි ටික එකතු කරනවා. මදි නම් තව ටිකක් දානවා. දාලා වටේට නටනකොට වටේට බුබුලු දානකොට මේක අපි ලිප ගින්දර නිවන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන එකම රහස. එතකොට කැටි ගහන්නේ නැහැ. දැන් මෙහෙම වටේම නටාගෙන එනවා. නටාගෙන එනකොට දැන් ඒක සමහර අවස්ථාවලට පේන්නේ නැහැ. එතකොට දැන් ඔන්න නටාගෙන එනවා. මොකද හිතෙන්නේ දැන්? බීම එක ලෑස්ති කරන්න පුළුවන් නේද? දැන් හොඳට නටනවා නේ? වටේටම හොඳට නටනවා. දැන් අපේ ලිපේ ගින්දර නිවන. නිවලා පොඩ්ඩක් විතර අපි මේක පොඩ්ඩක් නිවා ගන්නවා. කුරක්කන් කැඳ හැදුවත් බීම හැදුවත් ටිකක් වෙලා යනකොට ගොරෝසු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒකෙන්ද ටිකක් හැම තිස්සෙම මෙහෙම අපි නිවා ගන්නවා. දැන් රස්නේ ටිකක් තියෙනවා. ඒ වුණාට අයිස් ටික එකතු කරාම රසවත් බීම හදා ගන්න පුළුවන්.
අමාරුද කුරක්කන් බීම එක හදන්න? නෑනේ. හරි ලේසි. කිසිම දෙයක් අමාරුයි කියලා හිතන්න එපා. රසට ඉක්මනට ගුණාත්මකව හදාගන්න පුළුවන් විජේ කුරක්කන් එකතු කරගන්න.